සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ UKP වටපිට YouTube channel එකට. අදත් අපේ යාළුවෝ සියලුම දෙනාව. වාහන කියන්නේ ඉතින් අපි කවුරුත් ආස දෙයක්නේ. ඒත් ඉතින් ලංකාවේ වාහනයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නම් නෙමෙයි. අපි අද කතා කරන්න හිතුවා ලංකාවේ සහ ජපානයේ වාහන මිල අතර පොඩි සංසන්දනාත්මක වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනිම දෙයක් තියෙනවා. අපේ channel එක පටන් අරන් මාසයයි සතියක් වගේ ඇතුළත subscribe 500ක් අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් බොහොම ස්තුතියි සියලුම දෙනාට. subscribe කරපු නැති අයත් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා වීඩියෝ එකට එන්න කලින්. හරි අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු Google එකේ search කරලා ජපානයේ විට්ස් කාර් එකක මිල කීයද කියලා. ඉතින් ලංකාවේ දේශපාලන කරලියෙත් ගොඩක් කතාමවපු වාහනයක්නේ. අපි බලමු Google එකේ search කරලා මේ වාහනේ ජපාන මිල කීයක් විතර වෙනවද කියලා. මේ විදිහට අපිට search කරගන්න පුළුවන්. අපි තෝරගමු මේ වෙබ්සයිට් වලින් එකක්. මේක හොඳයි වගේ. බලමු මේකේ විට්ස් කාර් එකක් කොහොමද ගන්න කියලා. මේ Toyota කියන බැජ් එක අපි ප්‍රෙස් කරමු. ඒකේ තමයි ඉතින් විට්ස් කියන්නේ Toyota බ්‍රෑන්ඩ් එකේ වාහනයක්නේ. උඩින් එනවා එතකොට විට්ස් කාර් එක. මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් වාහනත් ඒකේ දාලා තියෙනවා. ආකාරාදී පිළිවෙලට. මම මෙතන price low to high කියලා දාලා තියෙන්නේ ගාන අඩු එකේ ඉඳන් වැඩි එකට. එතකොට මුදල් එකකේ විදිහට ජපාන් යෙන් තමයි දාලා තියෙන්නේ. ජපාන් යෙන් එකක් දැන් ශ්‍රී ලංකා රුපියල් 2කට කිට්ටු මුදලක් තමයි වෙන්නේ. අපිට ගණන් හදාගන්න ලේසි. එතකොට බලන්න මේ 2008 විට්ස් කාර් එක price එක දාලා තියෙන්නේ yen 1,80,000ක් කියලා. එතකොට මේ CNF හම්බන්තොට කියලා එකක් තියෙනවා. ඒකත් එක total price එක 3,53,700ක්. ඒ කියන්නේ ජපාන ඉඳන් හම්බන්තොට වරායට එන නැව් ගාස්තු, එතකොට ඒ දාන ඉන්ෂුරන්ස් එක, පැටවුම් කුලි, බෑමේ කුලි, ඒ සියල්ලත් එකතුව 3,53,700ක් වගේ මුදලක් තමයි වෙන්නේ ජපාන් යෙන් වලින් මේ විට්ස් කාර් එක. මෙතන අපිට විස්තර ටික බලා ගන්න පුළුවන්. 29,948යි වාහනේ දුවලා තියෙන්නේ. 2008 වාහනයක්. ඉතින් ලක්ෂ 3මාරක් කියන්නේ ලංකාවෙන් ලක්ෂ 7ක් වගේ තමයි මේ වාහනේ වෙන්නේ. වාහනේ හොඳම තත්ත්වයෙන් තියෙනවා කියලා අපිට පේනවා ෆොටෝස් වලින් නම්. ඔයාලට පේනවද දන්නේ මෙතන මේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා ඉස්සරහා දොරේ. ඒකින්ද තමයි මේ වාහනේ අඩුවෙන් දුවලා තිබුණත් පොඩ්ඩක් ගාන අඩුවෙන් දාලා තියෙන. ඉතින් ලංකාවේ නම් ඕක අලුතෙන් ප්ලේන් කරලා නොතිබුණා විදිහට හදනවා. ඉතින් ජපානයේ නම් එහෙම වෙන්නේ නැහැ. ඇතුළත් හොඳ තත්ත්වයේ තියෙනවා මේ වාහනේ. ගොඩක් ෆොටෝස් දාලා තිනවා මේ ජපානයේ ඔක්ෂන් එකකින් ගත්තු වාහන. මං හිතන්නේ මේ ජපාන් වෙබ්සයිට් වල දාලා තියෙන්නේ ජපානයේ ඉන්න අයටත් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන අයටත් මේවෙන් වාහන අරගෙන එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. මම දන්න විදිහට බලන්න ඇතුළේ හිමත් හොඳම තත්ත්වයේ තියෙනවා මේ වාහනේ. ඉතින් මේ වාහනේ ලංකා මුදලින් රුපියල් ලක්ෂ 7කට ඔයාලා ජපානයේ ඉන්නවා නම් ගන්න පුළුවන් ඔයාලට. ලංකාවේ නම් කීයක් වෙනවද නේද? අපි පස්සේ ගැන කතා කරමු. ඉතින් අපි බලමු අනිත් වාහන. ඔක්කොම මෙතන තියෙන්නේ යෙන් ලක්ෂ 3.75යි 3.78යි. මේ ප්‍රයිස් දෙකක් දාලා තින්නේ මම අර කලින් කිව්වා වගේ. මේ ප්‍රයිස් එක දැන් මේ වාහනේ එහෙම මේ රතු පාට එකේ නම් 2,25,000යි. එතකොට හම්බන්තොට වරායට ගෙනහලා බාන සම්පූර්ණ ගාස්තුවත් එක තමයි මේ 3,78,700 කියන ගාන එකතු වෙන්නේ. ඒකත් 2008 කාර් එකක්. රතු පාට. අපිට විස්තර ටික බලා ගන්න පුළුවන් යටින්. මේ විදිහට තියෙනවා හැම දෙයක්ම. 1,09,000ක් වගේ වාහනේ නම් දුවලා තියෙනවා. ඒ වුණාට වාහනේ හොඳම තත්ත්වයේ තියෙනවා කියලා ෆොටෝ වලින් නම් පේනවා. ෆොටෝස් 44ක් දාලා තියෙනවා. අපි බලමු. මේ තියෙන වාහනේ පේන්ට් එක එහෙමත් හොඳට තියෙනවා කියලා පේනවා. ඉතින් වාහනේ ඇතුලේ විතරක් නෙවෙයි මෙයාලා මෙන්න මේ වගේ වාහනේ යටපවා ෆොටෝස් ගහලා දාලා තිනවා. ගන්න කෙනෙක්ට මේ වාහනේ ගන්නවද නැද්ද කියන එක එතනට ගිහිල්ලා බලන්න කලින් හරියට තීරණය කරගෙන යන්න වාහනේ ඇතුළ බලන්න. ඉතින් ලංකාවේ කෙනෙක් පාවිච්චි කරනවට වඩා හොඳට ජපානයේ මේ වාහනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ලක්ෂ 8යි කියන්නකෝ මේ වාහනේ වරායට එන ගාන 100%ක් ටැක්ස් ගැහුවොත් ලක්ෂ 16යි. එතකොට ඕකට 118ක වැට් එක අපි ලක්ෂ 3මාරක් විතර
එකතු කරත් ලක්ෂ 19 මාරයි. ලක්ෂ 20ක් කියන්නකෝ. ඕක ගෙන්නන කෙනාට ලක්ෂ 4-5ක් ලාභෙ තිබ්බත් රජයටත් බදු ආදායමක් එනවා. ලක්ෂ 25කට විතර මේ වගේ වාහනයක් ලංකාවේ කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙන නීතිය අනුව අවුරුදු 3ක් දක්වා පරණ වාහන විතරයි ලංකාවට ගෙන්නන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ වාහන ලංකාවට ගෙන්නන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි බලමු ලංකාවේ 2007-8 වගේ විට්ස් කාර් එකක මිල මේ වෙනකොට කොච්චර වගේ වෙනවද කියලා. අපි බලමු සර්ච් කරලා රියසෙවනේ. මම නම් හිතන්නේ මේ දවස්වල ලක්ෂ 40 පැනලවත් අඩුම ගානේ යන්න ඕනේ. ඔව් මං හිතුවා හරි. ඉතින් ලක්ෂ 50 ගණන් වලට වගේ තමයි යන්නේ. ඉතින් බලන්න මේ ජපානයේ රුපියල් ලක්ෂ 8කට විකිනෙන වාහනේ ඒ වගේම කන්ඩිෂන් එකෙන් ලංකාවේදී ඒ වගේ 7-8 ගුණයක් වැඩියෙන් තමයි විකිනෙන්නේ. අපි බලමු 2007 වගේ වාහනයක් කීයක් විතර වෙනවද කියලා. ලංකාවේ ඔව් ලක්ෂ 50 ගණන් තමයි යන්නේ. ඉතින් 50 ගණන් වලින් අඩුවෙන් එක වාහනයක්වත් 2007 වාහනයක්වත් අපිට බලා ගන්න නෑ. හැම වාහනයක්ම ලක්ෂ 50 ගණන් වගේ තමයි මිල යන්නේ. ඉතින් මේක තමයි ලංකාවේ ජපානයේ වාහන මිල අතර වෙනස. ඉතින් මම එක වාහනයක් විතරක් අරගෙන සංසන්දනය කරේ. අනිත් වාහනත් ඒ වගේම තමයි. ඔයාලට උනත් සර්ච් කරලා බලත හැකි මේක මෙහෙම. ඉතින් අපි අද කතා කරේ ජපානයේ සහ ලංකාවේ වාහන මිල අතර වෙනස එක උදාහරණයක් අරන්. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ ඔයාලට? ඔයාලට හිතෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි සියලුම දෙනාට. තෙරුවන් සරණයි.